ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දෙවන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එහිදී අධ්‍යාපනය වෙනුවෙන් තීන්දුව තීරණ කිහිපයක්ම 2026 දී සිදු කිරීමට බලාපොරොත්තු වන බව තමයි ජනාධිපතිවරයා සඳහන් කරේ. එහිදී අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන්ට රුපියල් 2500ක් දක්වා දීමනාව වැඩි කිරීමට ජනාධිපතිතුමා ඉදිරි අයවැයේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන 9ක් දක්වා වැඩි කිරීමට වෘත්තීය පුහුණු අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රුපියල් මිලියන 9000ක් දක්වා වෙන් කරනවා කියලා තමයි ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේදී සඳහන් කරේ. ඒ වගේම සිසුන්ගේ පොදු පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 2500ක්ද වෛද්‍ය පීඨ වෙනුවෙන් රුපියල් මිලියන 11000ක්ද සරසවි පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 11500ක්ද මහපොළ දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට බලාපොරොත්තු වෙන බවද ජනාධිපතිවරයා හෙදී සඳහන් කරා. ඒ වගේම 2025 වර්ෂයේදී සිසුන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 6000ක දීමනාව 2026 වර්ෂයේදීත් ලබා දීමට බලාපොරොත්තු වෙන බව තමයි ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කරේ. ඒ වගේම අස්වැසුමෙන් රුපියල් මිලියන 9000ක් වෙන් කරනවා ආබාධිත සහිත දරුවන් පාසල් වලට යොමු කිරීමේ අරමුණින්. එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රුපියල් මිලියන 50ක් වෙන් කරනවා. මෙවැනි යෝජනා කිහිපයක් තමයි 2026 අයවැය වෙනුවෙන් මාලිමා ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන යෝජනා. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න.